ආදරය පිරුණු සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් වෙනද වගේ අදත් ඔයාව මගේ YouTube එකට ආදරයෙන් පිළිගන්නවා. අද ඔයාලත් එක්ක බෙදාගන්න මම සූදානම් වෙන්නේ අලුත් අවුරුද්දට 2026ට මම මොනවද මගේ කිචන් එකට ගත්තේ කියලයි. මගේ පරණ රයිස් කුකර් එක කැඩිලා දැන් මාස 4ක් විතර වෙනවා. ඉතින් ඔන්න මාස 4කට පස්සේ මට අලුත්ම රයිස් කුකර් එකක් ගන්න පුළුවන් වුණා. පරණ රයිස් කුකර් එක මම අවුරුදු 5ක් 6ක් වගේ පාවිච්චි කරා. ඒකේ බත බාගෙට තැම්බෙනවා වගේ වෙනවා. දෙපාරක් තුන් පාරක් ඒක හදන්න දුන්නා. හදාගෙන ඇවිල්ලා මාසයක් දෙකක් යනකම් හොඳට තියෙනවා. ආපහු ඒ විදියටම බත බාගෙට තැම්බෙනවා. ඉතින් ඔන්න රයිස් කුකර් එකක් මම ඒ නිසා ගත්තා අලුතෙන්. මම මේ වීඩියෝ එක දානකොට මම රයිස් කුකර් එක පාවිච්චි කරන්න අරගෙනයි. හැබැයි මට හිතෙනවා මේ රයිස් කුකර් එක එච්චර ක්වොලිටි නෑ වගේ කියලා. මොකද මං එහෙම කියන්නේ සමහර වෙලාවට බත විනාඩි 40ක් විතර තැම්බෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි සමහර වෙලාවල් වලට විනාඩි 20 වගේ යනකොට බත ඉක්මනටම තැම්බෙනවා. ඉතින් මේ රයිස් කුකර් එක උනේ රුපියල් 5200ක් වගේ පොඩි මුදලක් තමයි උනේ. ඉතින් මම ගොඩක් තැන්වල බලලා තමයි මේ රයිස් කුකර් එක ගත්තේ. වර්ගේ නම් මම මීට කලින් පාවිච්චි කරලා නැහැ. හැබැයි අපි බලමුකෝ මේ වර්ගෙත් කොහොමද කියලා. පේනවනේ ඉතින් අපේ පුතාට තමයි රයිස් කුකර් එක බලන එකන් ඉවසිල්ලක් නැත්තේ. එයා ඉතින් ඒකෙන් ඉස්සෙල්ලම සෙල්ලම් තමයි කරන්නේ. ඒක පියන වහනවා ගන්නවා. එයාට ඉතින් හරි කැමතියි වියන දේවල් වලට. මොකද මාත් එක්ක නිතරම කුස්සියේ යා ඉන්න නිසා මේ දේවල් අත ගන්න හරි ආසයි එයා. ඔය විදියට ඉතින් මන් එයාට ටිකක් සෙල්ලම් කරන්න දීලා ඊට පස්සේ ඉතින් මන් රයිස් කුකර් එක අරන් තියුවා. පොඩ්ඩක් ඉතින් ඔහම ඉන්නකෝ මම තව පුංචි දේවල් ටිකකුත් මගේ කිචන් එකට මන් එකතු කරගත්තා. මගේ කෝප්ප 6ක් මම ගත්තා. මේ කෝප්ප 6 1190ක් වගේ තමා උනේ. ඉතින් මම මේ ටික නම් ගත්තේ ගෙදර නිතර පාවිච්චි කරන්න තමා. මේ කෝප්ප ජාතියට මම ආසයි. මං ගාව මීට කලින් මේ වර්ගෙ තිබිලා නැහැ. බලන්නකෝ ඉතින් මං ඊළඟට ගත්තේ මොනවාද කියලා. මේ වගේ පුංචි දේවල් ටිකක් තමා මම ගත්තේ. මේ දේවල් මහ ලොකු ගණන් උනේ නැහැ. හරිම පොඩි මුදලක් උනේ. මේ ෆෑන් එක නම් මං ගොඩක් ආසාවෙන් ඉඳලා තමා ගත්තේ. මේ වගේ පෑන් එකක් තියෙනකොට අපිට පුංචි කෑම ಜಾති හරි හැඩයට හදලා දෙන්න පුළුවන් අපේ දරුවන්ට. ඒ පෑන් එක උනේ රුපියල් 1200ක් වගේ මට මතක විදිහට. මම ගත්තා සිංක් එකට ටැප් එකක්. මං ගාව මගේ සිංක් එකේ තියෙන්නේ නිකන් ටැප් එකක් තමයි. ඉතින් මම මේ වගේ ටැප් එකක් ගත්තා. ඊට පස්සේ තෙල් ಜಾති දාලා මේ විදිහට අල්ලන්න පුළුවන් මේ වගේ එකක් ගත්තා. සිංක් එකේ ටැප් එකත් උනේ 620ක් වගේ. ඊට පස්සේ මම මේ වගේ රෝලින් පින් එකක් ගත්තා. රෝලින් පින් එක නම් රුපියල් 240ක් වුණා. මං ඉතින් මහ ලොකු දේවල් ගත්තේ නැහැ. ඒත් මට ඕනි කරන එදිනෙදා ඕනි කරන පුංචි මේ වගේ දේවල් ටිකක් තමයි මං 2026 වසරට මගේ මුළු තැන්ගෙට මං එකතු කරගත්තේ.
වගේම මේ වගේ ජූස් බොන්න මේ වගේ බෝතලයක් ගත්තා. මේක නම් රුපියල් 395ක් වගේ වුණේ. ඒක ගත්තේ මම දුවට. මොකද ජූස් එහෙම හදුවට පස්සේ එයාට ඒකේ දාලා දෙන්න පුළුවන්නේ. ඉතින් මං ඔය වගේ පුංචි පුංචි දේවල් ටිකක් තමා ගත්තේ. අම්මෝ මේ වලන් සෙට් එක නම් මං ගොඩාක් ආසාවෙන් ඉඳලා තමා ගත්තේ. මේක නම් හැබැයි මම ගත්තේ එකපාර සල්ලි දීලා නෙවෙයි. මං සීටුවක් දාලා තිබුණා කැමති ඕනෙම දෙයක් අපිට මුදලට හරියන්න ගන්න පුළුවන්. ගොඩක් ආසාවෙන් හිටියා මේ වගේ වලන් සෙට් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් මම ඒ සීටුවට මේ වලන් සෙට් එක තමා ගත්තේ. හැබැයි ඉතින් මට හිතෙනවා අපරාධෙ මම සීටුවෙන් මේ වගේ එකක් ගත්තේ කියලා. මොකද මං එහෙම කියන්නේ මුදලට හරියන තරම් භාණ්ඩේ වටිනාකමක් නෑ වගේ කියලා තේරෙනවා. ෂොප් එකකිනුත් ඉතින් මං කලින් බලලා ගත්තේ. හැබැයි මම මේ වර්ගේ නෙවෙයි ෂොප් එකෙන් බැලුවේ. එතකොට මම සීටුව දාලා තියෙන මුදලට වැඩිය රුපියල් 1500ක්ම මගේ අතින් දෙන්න කිව්වා. මොකද මේක සීටු කොටසට වැඩිය ගණන් වැඩි කියලා. ඒක නිසා මට ආපහු සල්ලි දෙන්නත් උනා. ඉතින් සීට්ටුවේ බඩුව ගන්නකොට කිව්වේ ඉතින් සීට්ටුවට මේ ගානට මේක තියෙන්න ගන්න පුළුවන් කියලා අපට ඒ පෙන්නන පොතේ තිබ්බා. හැබැයි ඉතින් ගන්න ගියාට පස්සේ සීට්ටුව දෙන දවසේ කිව්වා පොඩ්ඩක් මේක ගණන් වැඩි, මේක හොඳ ක්වොලිටි එකක්, ඒක නිසා 1500ක්ම වැඩි කියලා තමයි මට කිව්වේ. ඉතින් අපිට එහෙම කිව්වට පස්සේ සල්ලි නොදී ඉන්නත් බැහැනේ. ඇත්තටම මං දන්නේ මේකේ ගානට ලාභයිද අලාභයිද කියලා නම් මං කඩේ බැලුවේ මේ වර්ගේ නෙවෙයි නිසා. ඔයාලත් සීටු දානව නම් පොඩ්ඩක් දාන භාණ්ඩේ ගැන මං හිතන්නේ කලින් හොයලා බැලුවොත් හොඳයි. මොකද මමත් භාණ්ඩේ ගැන කලින් දැනුවත් වෙන්නේ නැතුව තමයි සීටු කොටසට සල්ලි දෑවේ. මොකද අපිට ඕනි දෙයක් ගන්න පුළුවන් කියලා කිව්ව නිසා. ඒක නිසා හොඳම දේ තමයි අපි සීටුවක් දාන්න නැතිව අපි පුංචි පුංචි මුදල් එකතු කරලා අපි ආස කරන දේවල් ගත්තොත් හොඳයි කියලා ඉතින් මම මේකෙන් පාඩමක් ඉගෙන ගත්තා. ඒක නිසා මම නම් ආපහු සීටු දාන්නේ නැහැ කියලා මම තදින්ම හිතාගත්තා. මොකද මටම පාඩුවක් වුණ නිසා. හැබැයි ඉතින් මේක මගේ අත්දැකීමනේ. ගොඩක් විශ්වාසවන්තව ඉතින් සීටු දාන අයත් ඉන්නවා. ඒ කොහොමුණත් මම හිතාගත්ත නෑ මන්නම් ආයි සීටු දාන්නේ නැහැ. මුදල් එකතු කරලා මං ආස දේවල් කිචන් එකට ගන්නව නැත්නම් අපිට ගන්න පුළුවන් වෙලාවට ඒ දේ ගන්නවා කියලා මම හිතුවා. තා ඉතින් ඔන්න වලන් ටිකත් එක්කත් සෙල්ලම. එයා ටිකක් සෙල්ලම් කරන එකන් ඉඳලා මම මේ ටික අස්ක ඔය විදියට තමයි ඉතින් මම 2026ට මගේ කිචන් එකට පුංචි පුංචි අලුත් දේවල් ටිකක් එකතු කරගත්තේ.